ඔන්න ඉතින් දැන් තමයි අපි අපේ උපන්දින පාටිය පටන් ගත්තේ. කාලෙකට පස්සේ පවුලේ හැමෝම එකතු වෙලා සමරපු උපන්දිනයක් තමයි මේක. ඉතින් කේක් කපලා, කේක් කවලා ඊට පස්සේ පුංචි සාදයකුත් අපේ ගෙදර තිබ්බා. හැබැයි මට ඒකේ වීඩියෝස් ගන්න නම් බැරි වුණා. මොකද මම ගොඩක් බිසි වෙන නිසා. හැබැයි ඉතින් පුංචි අයව සතුටු වෙන්න දේවල් කරලා සින්දු දාලා පුංචි අය විනෝද වෙලා අපේ පුංචි සාදය ඔන්න ඔය විදිහට ඉවර කළා. හැබැයි කාලෙකට පස්සේ හැමෝම එකතු වෙලා සතුටු වෙච්ච ලස්සන උපන්දිනයක් තමයි මේක. හැබැයි මම පෞද්ගලිකව පාටි ගන්න මේ විදිහට විනෝද වෙලා සමරන්න මහලොකු කැමැත්තක් නැති වුණාට කාලෙකට පස්සේ නිසා අපිට හිතනවා මෙහෙම කේක් එකක් කපලා උපන්දිනය සමරන්න ඕනේ කියලා. අපේ පවුල්වල හැමෝම බිසි. කේක් කෙනාට එක වැඩ. ඒ නිසා හැමෝටම එකට එකතු වෙන්න හම්බ වෙන අවස්ථාව හරි අඩුයි. කෙනෙක්ට පුළුවන් වෙද්දි තව කෙනෙක්ට බෑ. එහෙම එකතු වෙන අවස්ථා හරිම අඩුයි. ඒ නිසා කාලෙකට පස්සේ හැමෝටම එකතු වෙන්න ලැබෙන අවස්ථාවක් නිසා අපි මේ සාදය පවත්වන්න තීරණය කරා. අම්මලා තාත්තලා නැන්දලා මාමලා බාප්පලා පුංචිලා එතකොට නංගිලා මල්ලිලා අයියලා මේ හැමෝම එකතු වෙන ලස්සන දවසක් වුණාද. ඉතින් කට්ටිය කාලා බීලා සතුටෙන් විනෝද වෙච්ච පුංචි අවස්ථා කීපයක් තමයි මම මේ වීඩියෝ එකක් විදිහට අරගෙන ආවේ. හැමදේම වීඩියෝ කරන්න ඉතින් මට බැරි වුණා. මොකද අපි බිසි නිසා. හැබැයි මේ විදිහට පුංචි බර්ත්ඩේ වලොග් එකක් මම ඔයාලට අරගෙන ආවේ. ඒ බර්ත්ඩේ එක සමරපු උපන්දින පාටියේ ඔයාලට මේ විදිහට ගේන්න ඕන නිසා. කාලෙකට සැරයක් හරි මෙහෙම පවුල හැමෝම එකතු වෙන එක ගොඩක් වටිනවා. මොකද බාල පරම්පරාවට අපෙන් පස්සේ පරම්පරාවට උනත් ඒ දේවල් ඒ විදිහට යන්න ඕනේ. පවුල හැමෝම එකතු වෙලා මේ විදිහට සතුටින් ජීවත් වෙනවා කියලා ඒ පුංචි අයගේ හිතවලටත් යන්න ඕනේ නිසා. වෙනදට වීඩියෝස් ගේන්නේ මම නිසා අද මේ මුළු වීඩියෝ එකේම වැඩි හරියක් ඉන්නේ. මෙන්න මේ උපන්දින කුමාරයා තමයි. ඉතින් ඔයාලා හැමදාම කියනවානේ මම විතරයි වීඩියෝස් වල ඉන්නේ. මහත්තයා වීඩියෝස් වල නෑ වැඩි කියලා. ඔන්න මේ වීඩියෝස් වල ඉන්නේ එයා තමයි. මේ වීඩියෝ එකේ මුළු කතා නායකයම එයා තමයි. මට අමතක වුණානේ මේකේ අයියලගේ මල්ලිලගේ පුංචි දුවලා සෙට් එකකුත් ඉන්නවනේ. ඒගොල්ලෝ අමතක මතක් කරේ නෑ කියලා මට අවසන්ට බැනුම් අහන්න වෙනවා. ඒ නිසා වුණ මම එයාලවත් මතක් කරා. ඉස්සරලාම ලැබුණ බර්ත්ඩේ තෑග්ග ඔයාලා දකින්න ඇතිනේ. ඔය සද්දෙට සින්දු දාලා පුංචි අය නටන්නේ ඔන්න ඔය හම්බුන තෑග්ගෙන් තමයි. හරි අපූර්වට අපේ මේ පාටියට ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. පුංචි අයට විතරක් සතුට වෙන්න දීලා පුංචි අයගේ සතුට තමයි අපි වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එයාලගේ මේ වගේ පුංචි ඇක්ෂන් එක අපේ මේ ලස්සන පාටිය ඔන්න ඔය විදිහට අවසන් වෙනවා. හැමදාම පුංචි වීඩියෝ ගේන නිසා ඔන්න අද ටිකක් දිග වීඩියෝ එක. එහෙනම් අදට මම ගිහින් හැමදාමත් මගෙත් එක්ක මගේ YouTube channel එකත් එක්ක ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අදට අපි ගිහින් තව ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්න. අද මම මේ විදිහට මේ වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරයෙන් ඉන්න.